හොඳයි ආයුබෝවන් කියලා හැමෝටම කියනවා මේ UAE රටේ ඉඳලා පුංචි වීඩියෝ එකක් ගේන්න හිතුණා මගේ channel එක බලන ඔයගොල්ලෝ හැමෝටම ඩුබායි UAE මැද පෙරදිග UAE ඩුබායි අබු ඩාබි කියන මේ රටට එන්න හිතන ඔයගොල්ලන්ට මොකද මේක වැදගත් වෙයි මේක මම අද කියන්න යන්නේ ඔයගොල්ලන්ට විසිට් වීසා එකක් આવොත් කොහොමද මේ රටේ මොනවාද වෙන්නේ මේ කොහොමද ජොබ් එකක් හොයාගන්නේ ඒ කියලා ඒ සම්බන්ධව තමයි මම ඔයගොල්ලන්ට අද කියන්න හිතාගෙන ඉන්නේ. ඔව් ඇත්තටම මම කියන්න කැමති මුලින්ම විසිට් වීසා එකක් වගේ ඇවිල්ලා රස්සාවක් හොයාගන්න එක සෑහෙන්න ලේසි නෑ. මොකද ඒකට එන්න යම්කිසි කාලවකවානුවක් තියෙනවා සාමාන්‍යයෙන්. විසිට් වීසා එකක් එනවා නම් හොඳම කාලය තමයි මේ වගේ කාලේ. සැප්තැම්බර් මැද සැප්තැම්බර් අන්තිම වගේ විසිට් වීසා එකක් ආවොත් සාමාන්‍යයෙන් යම්කිසි දැනුමක් තියෙන පුද්ගලයෙක්ට ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාව පුළුවන් කෙනෙක්ට පළපුරුද්දක් තියෙන කෙනෙක්ට ඒ කියන්නේ අපි කියමුකෝ ඔයාට හෝටල් ශාස්ත්‍රයේ ඔයාට පළපුරුද්දක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාට රස්සාවක් හොයාගන්න පුළුවන්. මොකද ඔයාට දැනුමක් තියෙනවා ඒ සම්බන්ධව ඔයාගේ පළපුරුද්ද තියෙනවා නම් ඔයාට අනිවාර්යෙන් විසිට් වීසා එකක් આવොත් මේ ඩුබායි අබු ඩාබි කියන රටේ අනිවාර්යෙන් ඔයාට රස්සාවක් හොයාගන්න පුළුවන්. හැබැයි කිසිම දැනුමක් නැතුව අපි කියමුකෝ අමාරුවෙන් ණය වෙලා ඔයගොල්ලෝ එහෙම විසිට් වීසා එකක් ආවොත් ඒක වගකීමක් නැහැ. මොකද ඔයගොල්ලෝ ගන්න කෙනා කවුද කියලා ඔයගොල්ලෝ දන්නේ නැතුව සමහර විට ඔයගොල්ලෝ අපි කියමුකෝ විසිට් වීසා එකක් එනකොට ඔයගොල්ලෝ දැනුවත් කවුරු හරි තමන්ගෙම කියලා කෙනෙක්ගේ ළඟට එනවනම් එහෙම වුණොත් ඔයගොල්ලන්ට පුළුවන් වෙයි. හැබැයි මම කියනවා විසිට් වීසා එකක් එහෙම ඇවිල්ලා රස්සාවක් හොයාගන්න එනවනම් ඔයගොල්ලෝ එන්න ඕන තමන්ගෙම කියන කෙනෙක්ට ළඟට. නැත්තම් ඔයගොල්ලෝ අමාරු වැටෙනවා. අනිත් එක තමයි මම කැමතියි කියන්නේ ඔයගොල්ලෝ විසිට් වීසා එන්නේ නැතුව සාමාන්‍යයෙන් අපි කියමුකෝ හවුස්මේට් සාමාන්‍ය ලේබර් ඒ වගේ වැඩට එන්න හිතාගෙන ඉන්න කට්ටිය ඉන්නවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙන්න මේ ටික මතක තියාගන්න. ඔයගොල්ලෝ යන්න ඕන ලංකාවේ පළපුරුදු විදේශ රැකියා ආයතන තියෙනවා. මම ඒවට ඔයගොල්ලන්ට නම් වශයෙන් මට කියන්න පුළුවන්. මම ඒවා ඔයගොල්ලන්ට පර්සනලි කියන්න. ඔයගොල්ලෝ මාව පර්සනලි පුළුවන් නම් කන්ටැක්ට් කරගන්න. විශේෂ රැකියා ආයතන තියෙනවා. ඒගොල්ලෝ සෑහෙන ලොකු මුදල් ගන්නෙත් නෑ. සාමාන්‍යයෙන් ලක්ෂ 4-5ක් යනකොට ඔයගොල්ලන්ට එන්න පුළුවන් අනිවාර්යෙන්. හැබැයි කියන්න ඕන ඔයගොල්ලන්ට මුලින්ම ආපු ගමන් ලොකු පඩි ගන්න බෑ. ඒ වගේ ආයතන වලින් එහෙම ඇවිල්ලා. මොකද සාමාන්‍යයෙන් මෙහි මැද පෙරදිග UAE කියන රටේ සාමාන්‍යයෙන් දිරාම් 1100ක් 1200ක් තමයි ලේබර් කෙනෙක්ට පඩි හම්බ වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ හිතන්න එපා ලක්ෂ 2-3 ගන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂක වගේ පඩියක් ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ට කෑම බීම ඒ සම්බන්ධව ඔයගොල්ලෝ වැඩ කරන තැන් වලින් ඔයගොල්ලන්ට සමහර විට කෑම ලැබෙන්න පුළුවන්. සමහර වෙලාවට නැති වෙන්නත් පුළුවන්. ඒක නිසා කෑම බීම ඒ සම්බන්ධව ඔයගොල්ලෝ කටයුතු කරගන්න වෙයි. ඒක නිසා සාමාන්‍යයෙන් ඒ වගේ පඩියකට આવොත් ඔයගොල්ලන්ට අඩුම ගානේ රුපියල් 75000ක් ඒ වගේ තමයි ඉතුරු කරගන්න වෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මම ඒක දෙන්නම් මේ ඒ වගකිය යුතු විදේශ රැකියා ආයතන තියෙනවා. ඒවෙන් આવොත් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ජොබ් එක තියෙනවා. ඒ වගේම පඩියේ මං කියපු ගණන් තමයි. ඉතින් විසිට් වීසා එකක් වගේ එකකට එන්න හිතනවා නම් සාමාන්‍යයෙන් පළපුරුද්දක් නැති කෙනෙක් මං කියන්නේ එහෙමනම් එන්න එපා. ඔයගොල්ලෝ අමාරු වැටෙනවා. ඔයගොල්ලෝ වේදම් කරන සල්ලි ඒ ඔක්කොම අපරාධයක්.
ඔයගොල්ලන්ට පළපුරුද්දක් තියෙනවා නම් හෝටල් රැකියාව හෝටල් විශේෂයෙන්ම මැද පෙරදිග මේ UAE කියන රටේ ඔයගොල්ලෝ හෝටල් ශාස්ත්‍රයේ වැඩ කරලා තියෙනවා නම් ඔයගොල්ලෝ මේ කාල වකවානුවේ විසිට් වීසා එකක් ආවට කමක් නැහැ. ඔයගොල්ලන්ට රස්සාවක් හොයාගන්න බැරි වෙන්නේ නැහැ. හැබැයි වගකීය සාමාන්‍යයෙන් දන්න කියන පුද්ගලයෙක් කරහා එන්න නැත්නම් ඔයගොල්ලෝ අමාරු වැටේ. ඒත් මං කියන්නේ විසිට් වීසාම එන්න කියලා. ඔයගොල්ලෝ හොඳම දේ තමයි ඔයගොල්ලෝ ලංකාවේ පළපුරුදු විදේශ රැකියා ආයතනයකට ගිහිල්ලා එතන රෙජිස්ටර් වෙලා එන එක. ඉතින් මොකද විසිට් වීසා ඇවිල්ලා මේ රටේ ගොඩක්ම මේ අමාරු වැටිච්ච මිනිස්සු ඉන්නවා. ඒකයි අපි දැනුවත්ව ගෙවල් දොරවල් උගස් තියලා ඇවිල්ලා ඒ වගේම සෑහෙන්න අමාරුවෙන් මෙහෙට ඇවිල්ලා රස්සාවක් නැතුව ඒගොල්ලෝ ආයි ලංකාවට යන්න වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ එහෙම ඉන්නවනම් ඔයගොල්ලෝ හැමෝටම ලංකාවේ විශේෂ විදේශ ආයතන තියෙනවා රැකියා ආයතන ඒ සම්බන්ධව එතනට ගිහිල්ලා ඔයගොල්ලෝ එතනින් එනවනම් ඔයගොල්ලන්ට සෑහෙන්න වගකීමක් ඇතුව එන්න පුළුවන්. මම දන්න කියන තැන් තියෙනවා. මට ඒක පෞද්ගලිකව කියන්න පුළුවන්. මම ඒක කියන්නම් ඔයගොල්ලන්ට මාව සම්බන්ධ කරගන්නවා නම් ඉතින් ඔන්න ඔය පණිවිඩය මට ගේන්න ඕන ඔයගොල්ලන්ට. සාමාන්‍යයෙන් දැන් මේ කාලවකවානුව තමයි හොඳම කාලය විසිට් වීසා එකක් එනවනම්. ඉතින් ඉස්සරහට තව අලුත් වීඩියෝ ගේන්නම්. මම මේ පොඩි අයිඩියා එකක් ගන්න ඔයගොල්ලන්ට හැමෝටම කිව්වේ. පුළුවන් ඔයගොල්ලන්ට කැමති නම් මගේ වීඩියෝස් වලට මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉස්සරහට තව අලුත් අයිඩියාස් ගේන්නම්. ඔයගොල්ලන්ට තව තැන් ගේන්නම්. කොහෙටද ඇප්ලයි කරන්න ඕන, මොන තැන් වලටද ඔයගොල්ලන්ට මොන තරම් වියදමක් යනවද, කොහොමද මේක කරන්න කියලා. ඉතින් මාව බලනවට බොහොම ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් එකක් දාන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න. තව වීඩියෝස් ඉස්සරහට ගෙන්නම්. එහෙනම් හැමෝටම ආයුබෝවන්.